හායි අපි අද හදන්නේ යන්නේ රසමරස සුප් එකක්. සුප් එක හදන්න නම් ඕනි වෙනවා මෙන්න මේවා ටික. අල ඕනේ, කැරට් ඕනේ, එතකොට ගුවා ඕනේ, තව බොන්චි, ලිසුයි, පරිප්පුයි. තව ඉන්ස්ටන්ට් නූඩල්ස්, ගම්බිරිස් සහ ලුණු. මේ ටික තමයි වුණි වෙන්නේ. අපි බලමු මේ ටිකෙන් කොහොමද හදන්නේ. තව එකක් ඕන වුණා. මේ සේරයි එකේ chicken sweet corn මේ quick soup පැකට් එකයි extra පැකට් එකකුයි. මේ දෙකත් ඕනේ වෙනවා මේ සුප් එක හදන්න. සලාම් තෙල් එක ලිපේ තියලා බටර් ටික දාලා තාච්චිරත් වෙනකොට බටර් ටික දාන්න ඕනේ. මේ වගේ තමයි දාන්නේ. දාලා ඉවර වෙලා ඒකට අපි දානවා තෙල් එක තුනා වැඩි අලයි කැරට්ුයි ගොව ටිකයි දානවා. දාලා ඊට පස්සේ වතුර දානවා. වතුර ටික දාලා අලයි කැරට්ුයි තැම්බෙන්න ටිකක් කළා යනවනේ. එහෙනම් ටිකක් කළා තියාගන්නවා. ඊට තැම්බුණාට පස්සේ දානවා සුප්ප තැම්බෙන්න තියනවා. ඒක තැම්බුණාට පස්සේ බොන්චි පරිප්පු දානවා. දාලා ටිකක් තැම්බෙන්න තියනවා. තැම්බුණාට පස්සේ මේ විදිහට හැදිලා ගන්න ඕනේ. ඒක කාලා ඉවර වෙලා මේ ටික තැම්බුණාට පස්සේ දානවා නූඩල්ස් ටික. නූඩල්ස් ටික දාලා ඉවර වෙලා ගම්මිරිසුයි ලුණු කලින් දාන්න ඕනේ ලුණු. ඒක මේකේ රෙකෝඩ් එකලා. මේ ටික දැන් තැම්බුණාට පස්සේ ලීක්ස් ටික දානවා. ලීක්ස් ටික දාලා චුට්ට වෙලා කැඳි ගන්නවා. උඩ කැඳි ගාලා මේ ලීක්ස් එක කොළ පාට වෙනකන් නම් කොළ පාටක් නිකන් කළු පාට වගේ නේ. එහෙම නම් තියාගන්න එපා. ඊට කලින් බාගන්න ඕනේ. ඊට කලින් මේ අර මං කිව්ව පැකට් එක සේරයි එකේ chicken sweet corn සුප් පැකට් එක ඒකම ඉන්න දාන්න ඕනේ. ඒක දැම්මම නම් හැබැයි මාර රහයි ඔයාලා දාලා බලන්න. වට්ට රසයි. මේක දාලා ඉවරලා පොඩ්ඩක් මෙහෙම හැඳි ගන්නවා. හැඳි ගාලා ඉවර වෙලා හොඳට උතුරන්න දෙන්න ඕනේ මේක. හොඳට ඉතුරුවාම මාර සුවඳක් එනවා. ඊට පස්සේ උණු මදි නම් පොඩ්ඩක් ලුණු දාගන්න. මේක නම් වීඩියෝ කරලා නැද්ද කොහෙද මම හිතන්නේ. ලුණු ටිකක් දාලා මේක හොඳට උතුරනකොට අපි මේක ඉතින් දුනු බලලා හැම පොඩ්ඩක් බාවන්න ඕනේ. ඒක නම් මාරම රසයි. ඔයාලා හදලා බලන්න. මේ මෙහෙම අර මේ ඇලිවලු තැම්බිච්ච කෑලි හැපෙනකොට හරි රසයි යන්නේ. අපි බාලා ඉවර වෙලා මෙහෙම සුප් එක මොන්න බෝල් එකකට දාගෙන පොඩ්ඩක් බීලා බලන්න මාරම රසයි. මම කියනට ඔයාලා හදලා බලන්නකෝ. හරිම රසයි මේ සුප් එක